මතයුතුමාගේ සුවිශේෂයේ 14 වන පරිච්ඡේදයේ 22 වන වගන්තිය සිට 33 වන වගන්තිය දක්වා ඉන්පසු උන්වහන්සේ සමූහයා පිටත් කර හරින අතර ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩ යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළසේක. උන්වහන්සේ ජනකාය යැවූ පසු යාඥා කරන පිණිස වෙන්ව කන්දට වැඩියසේක. සවස් වූ කල්හි උන්වහන්සේ තනිව එහි සිටිසේක. සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවෙලෙහි තරංගවල හැපෙමින් ගැටෙමින් මුහුද මැද තිබිනි. අලුයම 3ටත් 6ටත් අතර උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මතු පිට ඇවිදගෙන ආසේක. ශ්‍රාවකයෝ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක කලබල වී ඒ අවතාරයකයි කියමින් බියෙන් මොර ගැසූහ. එහෙත් ජේසුස් වහන්සේ කෙනෙහිම ඔවුන්ට කතා කොට ධෛර්යවත් වන්න, මේ මමය, බිය නොවන්නයි වදාළසේක. පේදුරු උත්තර දෙමින් ස්වාමිනි, ඔය ඔබ වහන්සේ නම් වතුර මත ඔබ වෙත එන්න මට අනකල මැනවයි කීය. එන්නයි උන්වහන්සේ වදාළසේක. එවිට පේදුරු ඔරුවෙන් බැස ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේය. එහෙත් ඔහු මාරුතය වේගවත් බව දැක බිය වී ගිලෙන්න පටන්ගෙන ස්වාමිනි, මා බේරාගත මැනවයි මොර ගැසීය. ජේසුස් වහන්සේ වහාම අත දිගුකොට ඔහු අල්ලාගෙන ඔබේ ඇදහිල්ල කොතරම් හීනද සැක කළේ මන්දැයි විචාලසේක. ඔවුන් දෙදෙන ඔරුවට නැගුණු කල සුළඟ නැවතිනි. එවිට ඔරුවේ උන් අය ඒකාන්තයෙන්ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝයයි කියමින් උන්වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ 19 වන ඉරුදින සමිදානන් වහන්සේ අපගේ ජීවිත බලාපොරොත්තු උන්වහන්සේගේ විශ්වාසය තුළ ඉහළ නංවන ආකාරය අපිට ලස්සනට පැහැදිලි කරනවා. උන්වහන්සේගේ සුපුවත තුළ අපි දකිනවා ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ව ඔරුවකට නග්ගවලා පිටත් කර හරිනවා එගොඩට යන ලෙස. ස්වාමින් වහන්සේ තනියම හුදකලා තැනකට යනවා යාඥා කරන්නට. උන්වහන්සේ වටා හිටපු ජනතාව උන්වහන්සේ පිටත් කර හරිනවා. මේ වන විටත් ශ්‍රාවකයෝ ඔරුවේ ගමන් කරනවා. රාත්‍රියේ සුළඟත් තදින් හමනවා. ඔරුව තරංගවල හැපෙමින් ගැටෙමින් මුහුද මැද තියෙනවා. වෙලාව අලුයම 3ටත් 6ටත් අතර ස්වාමින් වහන්සේ මුහුද මත ඇවිදගෙන යනවා ශ්‍රාවකයෝ දෙසට. ස්වාමින් වහන්සේව දකින ශ්‍රාවකයෝ කලබල වෙනවා. කලබල වෙලා උන්වහන්සේව දකිනවා අවතාරයක් හැටියට. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සමහර අවස්ථාවන් වල අපගේ ජීවිතවල ස්වාමින් වහන්සේව අපි නියමාකාරයෙන් හඳුනාගන්නේ නැහැ. මේ වෙනකොටත් ශ්‍රාවකයෝ යම්කිසි අරගලයක සුළඟ තදින් හමනවා. ඔරුව තරංගවල හැපෙමින් ගැටෙමින් තියෙනවා. ඔවුන් ජීවිතේ බේරා ගන්නට උත්සාහ කරනවා. ඔවුන්ගේ ජීවිතේ ප්‍රශ්න අරගලවලට මුහුණ දීලා ඒ අවස්ථාවේදී තමයි ඔවුන් ස්වාමින් වහන්සේව දකින්නේ අවතාරයක් හැටියට. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපගේ ජීවිතවල ප්‍රශ්න කරදර බාධකවලට අපි මුහුණ දෙනකොට, අපි අරගලවල ඉන්නකොට ස්වාමින් වහන්සේ අප වෙතට එනවා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ අප සමග නිතර වැඩ සිටිනවා. එදා ශ්‍රාවකයන්ට ස්වාමින් වහන්සේව අවතාරයක් හැටියට පෙනුණා වගේ සමහර අවස්ථාවන් වල ස්වාමින් වහන්සේව අපි දකින්නෙත් අවතාරයක් හැටියට. අපේ ප්‍රශ්න දෙගුණ තෙගුණ කරන්නට පැමිණෙන යම්කිසි බාහිර බලපෑමක් හැටියට දකින්නේ. ශ්‍රාවකයොත් මෙන්න මේ ඇසින්ම තමයි ස්වාමින් වහන්සේව දැක්කේ. ඒ නිසා තමයි ඔවුන් බය වුණේ, භීතියටපත් වුණේ. ස්වාමින් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරලා කියනවා, ඔවුන් බයෙන් වෙවුල ගැහි ගැහි ඉන්නකොට ස්වාමින් වහන්සේ කියනවා, ධෛර්යවත් වන්න, මේ මමය, බිය නොවන්න. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ අපිවත් ආමන්ත්‍රණය කරන්නේ
මේ වචන වලින්ම තමයි. අපේ ජීවිතේ ප්‍රශ්න එනකොට අපි හෙම්බත් වෙනකොට මිරිකෙනකොට ජීවිතේ වැටෙනකොට ස්වාමීන් වහන්සේ කියනවා බිය නොවන්න ධෛර්යවත් වන්න මේ මම ඔබ සමග වැඩ සිටිනවා. පේදුරු ස්වාමීන් වහන්සේට කියනවා මේ ඔබ වහන්සේ නම් ඔබ වහන්සේ වෙතට එන්නට මට අණ කරන්න වතුර මතින්. ස්වාමීන් වහන්සේ කියනවා එන්න. පේදුරු ඔරුවෙන් බැහැලා ස්වාමීන් වහන්සේ වෙත ගමන් කරනවා. හැබැයි පේදුරුට සැකයක් හට ගන්නවා. පේදුරු ගිලෙන්නට පටන් ගන්නවා. පේදුරු ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන එනකන් අපූර්වට වතුර මත ඇවිදගෙන ආවා. ස්වාමීන් වහන්සේගේ දෙනෙතින් ඔහුගේ දෙනෙත ඉවත් කරගන්න මොහොතේ බාහිර බලපෑම් නිසා බාහිර ප්‍රශ්න අරගල නිසා පේදුරු ගිලෙන්නට පටන් ගන්නවා. අවිශ්වාසය පේදුරුගේ හිතට ඇතුළු වුණා. ස්වාමීන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය ගිලිහි ගියා. ස්වාමීන් වහන්සේ පේදුරුව ඔසවා ගන්නවා. ඔසවාගෙන පේදුරුට කියනවා ඔබේ ඇදහිල්ල කොතරම් හීනද සැක කළේ මන්ද. ප්‍රේමවන්තේනි ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙකුටම උන්වහන්සේව සැක කළොත් උන්වහන්සේව අවිශ්වාස කළොත් උන්වහන්සේගේ මාර්ගයේ නොයා වෙනත් මාර්ගවල ගියොත් උන්වහන්සේ අපි හැම කෙනෙකුටම කියන්නේ ඔබේ ඇදහිල්ල කොතරම් හීනද ඇයි ඔබ සැක කරන්නේ. නමුත් කිසිවිටකත් ස්වාමීන් වහන්සේ අපිව විනාශ වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. උන්වහන්සේ පේදුරුව ඔසවාගත්ත ආකාරයෙන්ම අපි හැම කෙනෙක්වම ඔසවා ගන්නවා. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි හැම කෙනෙක්ම අද දවසේදී ස්වාමින් වහන්සේ තුල පමණක් අපි විශ්වාසය තබමු. ඒ මන්දයත් උන්වහන්සේට හැම කෙනෙක්ම අවනතයි. සබහා ධර්මයේ පවා උන්වහන්සේට අවනතයි. ස්වාමින් වහන්සේට සවන් දෙනවා. අපිත් උන්වහන්සේ මග යනවා නම් ගැඹුරු විශ්වාසයක් තුල ඇදහිල්ලක් තුල මේ ජීවිත ගමන් කරන්නට ඕන. එවිට කිසිම දවසක අපගේ ජීවන නෞකාව කිසි බියක් නැතිව අපිට පැද යන්නට බලයේ ශක්තිය ස්වාමින් වහන්සේ දානය කරනවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.